මේ වැව ඉස්සර කුඩා චූටි වැවක්. ඊට පස්සේ මට කොහොමාරි අවුරුදු 7ක් ඇති. එතකොට අපේ ගෙදර නතර වෙලා හිටියා මේ මගේ අප්පච්චි ඒදී තිලකරත්. අප්පච්චි මෙතන ගෙදර නතර වෙලා හිටියා මාතරින් ඇවිල්ලා ඩී තිමෝති කියලා වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ මහත්තයෙක්. ඒ මහත්තයා තමයි මේ අලුත් ඇඩියා කරලා මෙතන මේ යට බෝක්කුව දාලා බන්ට් එකක් හදලා මේ දැන් අපේ කුඹුරු 3ට වතුරෙන්ට වෙනම බටයක් දාලා මේ ගම පහළ කරල්ලියද්දි විශාල ඉඩම් කුඹුරු යායක් තියෙනවා. ඒකට තමයි මේ වතුර ටික වටිනාකම. අපට සෝබාදාම හරි සුන්දරයි. ඉතින් අපේ ගමට මේ ගමයි පන්සලයි වැවයි දාගැබයි ඔය ටික අපිට වටිනවා. ඉතින් ඒ වතුර ටික ගන්නට තමයි මේ මහත්තයා ඔය කාලේ හැදුවේ. ඉතින් එහෙම කරපු වැව තමයි දැන් මේ වෙනකන් ලස්සනට තිබුණා. මේ දිට්ටා මේ පුනාටුවෙන් පස්සේ තමයි ඉතින් මේ තරම් විපතක් උනේ. දැන් වතුර ගන්නට හරි අමාරුයි. අපිට ඒ ගමේ සුන්දරත්වයත් අඩු වුණා. බොහොම අගේ ඉතින් මේ මහත්තුරුන්ගෙන් වෙන්න ඕනන්නේ. ඉතින් අපිට නැවතත් යථා තත්ත්වයට අරගෙන මේ අපිට මේ සුන්දරත්වයත් ඕන. මේ කරල්ලියද්ද උඩගම යන ප්‍රදේශවලට වතුර ටික මේ ගොවියන්ට ලබා දෙන්න කියන එක මේ ආදරෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින ඔබ සැමට අයබෝවන්.